මම ඔබට කියන්නේ ඔබ මේ මුළු ලෝකෙටම ආදරේ නැත්තම් මේ මුළු ලෝකෙන් එක්කෙනෙකුට ආදරේ කරන්න හේතුවක් නැහැ. මම නැවත කියන්න. මුළු ලෝකෙටම ආදරේ කරන්නේ නැති ඔබ එක්කෙනෙකුට විතරක් කොහොමද ආදරේ කරන්නේ? යූස් කරනවා මිසක් යා. ආදරේ නම් ආදරේ. එක්කෙනෙකුට ආදරය කරන්න බෑ. ආදරේ උල්පත අම්මා. ඔය මොන අම්මා? බුදු අම්මා. අමා මෑණි. අන්න ආදරේ උල්පතද. එතනින් තමයි ආදරේ දෝරේ ගන්න පටන් ගත්තේ. ඒ ආදරෙන් බිඳුවක් තමයි අපේ හිත වලටත් ඇදෙන්නේ. අද අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන් මේ පුංචි කොටසක් නේ. අපිට දැනෙන ආදරය කියලා කියන්නේ වෙනසක් තියෙන එකක් නෙමෙයි. ආදරය කියන්නේ හිතේ දැනෙන එකක් කියලා. ඒක අර දරුවට මේ දරුවට මේ දරුවට මේකේ ඇතුළේ ඉන්න දරුවට මේකේ එළියේ ඉන්න දරුවට කළු දරුවට සුදු දරුවට රතු දරුවට දුඹුරු දරුවට ඇස් තියෙන දරුවට ඇස් නැති දරුවට කියලා එකක් නැහැ කියලා. ඒ කාන්තාවට පිරිමියට කියලා එකක් නැහැ කියලා. අපි ගිහි කාලේ කාන්තාවන්ට ආදරය කළා. ඒ ආදරේ නෙමෙයි. ඒ ඇත්ත. දැන් දන්නව ඇත්ත කියලා. ආදරේ නෙමෙයි. ඒකුන් අපිටත් ආදරේ කළා. ඒකත් බොරු. ගනුදෙනුවක් කිරීමා ගත්ත විතරයි. චිත්‍රපටි බලලා ඔළුව විකාර කරගෙන ඉන්නේ. ඒක නිසා ඒවැය තියෙනවා කියනවා. ඔය ආදරේ නම් නල්ලි බින්න මගේ. දැන් ඉම්බනල්ලා. දැන් හරි. දැන් ඉතින් අර ගොන්තඩි වාහේ හිතා කරනවා දැන් ආදරේ කියලා. මොකද චිත්‍රපටි එහෙම වුණා. මම ඒකයි කියන්නේ දැන් ඔබගේ දුව ඉන්නේ ඕවා බලලා ඉතින්. මේ චිත්‍රපටි බලලා දැන් මොන හරි පොඩ්ඩක් අර ඔය හින්දි තෙලුගු වගේ අර බොහොම ලයාන්විතව යන මොන හරි එහෙම ඒවා පොඩ්ඩක් බැලුවා නම් එහෙම පිටින් දැන් අර ඒ ඔළුව ගහලා ගිහිල්ලා ඉන්නේ. එහෙම හිතනවා. නමුත් ඇත්ත කතාව විතර නෙමෙයි තියෙන්නේ. ඒකයි කියන්නේ. නමුත් ලෝකයේ පැවැත්මට ඔය හැම එකක්ම ඕනේ. ඒක නිසා ඒක කරගෙන ගියද